කියන්නේ එහෙනම්. කෝ? හායි කියන්නකෝ. දෙක පෙන්නන්න නෙමෙයි කිව්වේ. දෙක පෙන්නන්න නෙමෙයි කිව්වේ. දෙක. හායි කියන්නේ කිව්වේ. හරි. අද අපි දෙන්න රවුමක් දානවනේ. අසපුවේ පාර නෙමෙයි දෙන්නේ. නෑ. හායි. බොක්ක. ඇත්තටම අසපුවේ නෙමෙයි ඒකට යන්නේ මේ පාර නෙමෙයි. අයියෝ. මට යන්න ඕනේ මේ පාරේ. ඒ පාරේ කිලෝඩක් නෑ අප්පා. නිසන්. රවුමක් දාන්න යන්නේ කොහෙද යන්නේ කියලා දන්නේ නේ ඔය. නේ? හිතන තැනක යනවනේ පයි. කියන්නකෝ. කියලා. ඊරගහ පේන්නද? බිම තියන්න. ඉරේට. මට ඕනි ඉදිච්චම ගෙඩිය. අපෝ. අයියෝ ගෙඩියක් ගියද? ඉදිච්ච එකම ඕනි මට. එතන මාහි විතර ඉදිච්ච ගෙඩියක් කරලා යන්නද නේ? ඉදිනවා. බෑ දැන් ඕනි. ඉද්දවලා දෙන්න. අපිට ළමයි කලින් යාළුවෙක් කියලා තිබා මෙන්න මේ පාරේ ගියාම අසපුවට වැටෙනවා කියලා. හරිද? ඊට පස්සේ අපි හොයාගෙන ගියාම අපි අසපුවට ඇත්තටම වැටුණා. අද නම් යන්නේ ඒ පාරේ නෙමෙයි. ඒ පාරේ යද්දී එතනින් යද්දී වෙන පාරක් තිබ්බා උඩට යන්න. හරිද? ඒ පාරේ ගිහින් බලන් තමයි හිතන්නේ උනට මේ මිනිස්සුන්ට එහෙම බෑලුනේ. අපි එකපාරක් ඊට පස්සේ කැලේ ගිහිල්ලා වැටුණා බින්දුනම පාරට. මේ බින්දුනම පාරෙත් එහෙම අනිත් පැත්තට යන ලස්සන බින්දුනම වැද දන්නේ ලස්සන පාරක් තිබ්බා කොහමයි. ඒක තමයි අද යන්න හිතන්නේ. මං කියනේම තීරෙන්නේ ඉන්නේ. කමන්නේ අහකට බලාගෙන ඉන්නකො. පෙන්නන්නම්කෝ ගිහිල්ලා. පොමහ. ගහ ගන්න වගේ නෙන්නේ. කැතයි ඒක. ඉතින් කාපු එක කන්න යන්නේ. දැන් ඒවා රහ බලලා හොඳට ඉදිච්ච එක ගත්තා මට කැත එක. ඔය කලවණ ගියද දෙකිය. කොකද ඉදිලා තින්නේ? මේ කලවණ එක. මම කිව්වා. අබ්බා. අබ්බා ගියා. අප්පා. එදා වගේ බටරි දෙනවා නම් කියන්න බෑ. නේ? ඔය මේ කැම්ප් යන අය ටොයිලට් යන්නේ කොහෙද? යනවද? හොදන්නේ කොහමද බස්ස? වතුර බස්. ඇත්තටම? බොරු කියන්නේ තින්නෝයි. සිරා කියන්නේ එහෙම නෑ. එයාලා යද්දි මගින්නේ වතුර පුරවගන්නේ. ඉතින් ඒක බොණ්ඩ විතර උයන්නයි බොණ්ඩයි කියාම පස්ස හොදන්න නෑ. නැත්නම් මොකද? ඇත්තම කියන්නේ ඔයා ගිහින් නෑනේ උඹට දැන්. ඊයා ලැජ්ජාද? right? මන්න දවසේම හරියට කරන් ඉන්න. බලක් කරුවා. උදාන්නේ නම් මොකක් හරි. ඇත්තමද කියන්නේ? මම කැම්පින් යන්නේ නැහැ. නේ ඔයාලා ආමිකේ ගිහින් මම කැලෑවල ගියාම කොහමද එහෙමද? ඔව්. සීරියස් කියන්නේ? නැත්නම්. දෙපැත්තම තිබ්බා. වතුර තිබ්බා අපිට. අපි ජංගල සාතෙන් දවස් 3ක් විතර කදිවට ගත්තා. එහෙනම් දවුලන්නේ. නැතර එහෙම කරන්නේ. ඉතින් එතකොට බොණ්ඩ වතුර තියාගන්නේ කොහොමද? ඔයාලා දෙවහට කරගන්නවද? බොණ්ඩ වතුර වෙනම ඒවට වෙනම. ඒ කෑම ගියාම මේ ආමිකේ වගේම තමයි නේද උගා? මම දැන් යන්න ඕනි මේ පාරේ. සැපනේ.
මල්ලි සැපනේ. ඇයි අපි මේ විහිඳුක් විඳින්නේ පයින් බඩ ගාගෙන? අවුවේ කුඩයක්වත් දිගරින්නේ නේ. ඒ තරම් අර ස්වභාව ධර්මෙ විඳින්න යන්නේ නේ. විඳිනවද විඳිනවද කියලා මට තේරෙන්නේ. විඳින්න යන්නේ. අනේ බව්වේ. එල්ටේසන්. කෝ? වැව පේන්නේ නැහැ. අර එහෙ තිබ්බේ. ඔයාගේ ඔළුවලක තියෙන ඉස්සරහ එක. මේක? නෑ ඉස්සරහම ඔය තියෙන්නේ. හරි අපි පාරේ උඩටම ආවෝ. වෙනද අපි යන කන්ද මෙන්න මේ. හම්මෝ මහන්සි. ඕකට නම් ආසයි. යන්නකෝ. පටන් ගන්න. කියා පාන දෙයට වඩා දෙනෙ පුරා තිබුව හැඟුම් මොද වෙලා ඉදි දැසෙන්දා සිටියාම බලා සම්පූර්ණා ඉනිසිත සිතයා වෙලා තරහයි මමත් එක්ක අල්ලන්නවත් එන්න බෑ යන්න හරිද වෙල්ල හොපන්නේ ඔළුව අන්න වැටුණා ඔය කලිසම් ඔය කලිසම් ඇයි යන්නේ හැමදාම ජර්සියක් දාන් ඉන්නේ දෙන හිතයි දාගන්නේ හොසට ඉතල බණ්ඩාරල හිතල නෑ ලස්සන නම් පෙනෙන්නේ ඉස්සර සුවඳයි දැනෙන්නේ කො දාන්න ලස්සන එක මේ අයිස්ක්‍රීම් මං කමුකෝ කඩයක් ඇතිනේ ඇයි අර අතනින් තියෙනවනේ අසපු පාර යන්නේ නේද අයියෝ ඒ වාඩියෙන් නැත්නම් තියෙනවා දෙයි වාඩියෙන් නැත්නම් ඉතින් අර අඳුරුයිනේ ඒ කියන්නේ එහෙ මේ මොනවාද මේ එහෙ රාස්නේ නෑනේ හීතලයිනේ ඉතින් අසපු පාර තියෙන්නේ හීතල කොහේ ඇත්තට මොකද අතන ඊය මොකද හිතේද බංකි එතන නම් ඉන්න බෑ හැබැයි එනවල් බහත් එක්ක හිටියා එතන ඉඳන් කාලා එන යන් ඔන්න එන ළමයි අසපුව පාරට අර අනිත් පැත්ත පාර තමයි යන්නේ මෙයා කිව්වට මගදී අද වෙනස් කරන හැමදේම ඔයාගේ ලොකුකම වැඩි දැන් හයි ඔයාගේ ඇයි ඉස්සරහ හිසක කොල්ලා නෑ මොරුවට රැවටුනාම මොකද්ද කතෝ ගලන්නේ කතා ඉන්නේ ඉන්න ගියා අහුණාට ඉතින් මම මැරිලාද දන්නේ හොල්මනද කියලා හොල්මන් කතා කරන්නේ හොල්මන්ට කතා කරන්න බැරි අය ඔය ඇඟට වැහිලා හොඳට කතා කරන්නේ ඒකට හිලන ගානේ හරි මම වැහිලාද දන්නේ මැරලා ඔයාගෙන් හිට වෙන්නේ කියන්නේ නේද එහෙම එක්කෙනෙක්ද කියලා කවුද දන්නේ ඇත්තටම අපි එහෙමද දන්නේ නැහැ නේද හලෝ ඒක තාත්තික රියලිස්ටික් නැද්ද කිසිම රියලිස්ටික් ගතියක් නැද්ද ඒ වුණාට අපි එහෙම තමයි මේ ඉන්නේ අපේ ඇඟ ඇතුලේ අපි හොල්මන් ඒකනේ මැරුණාම යන්නේ ඇයි වඩ මම විශ්වාස නැත්තේ මගේ තියරි ඔයාගේ තියරි අර ගස් ඔක්කොම කපලා දාලානේ අයියනේ ගස් කපන්නේ අපි මේ පැත්තේ නේද යන්නේ හිටියේ දැන් මේ පැත්තේ නෙමෙයි ළමයි අපි යන්නේ වාඩි වෙන්න තැන් තියනවා ඔය වාඩි වෙන්න තිබ්බට අවසර වැඩිනේ අද ගස් ටික ඇතුළට ගියානොත් නවුලන්නේ එනකොට අර ටික අර අමුතු ටික යන්න එපේ ඔව් අද මේ පැත්ත මේ හොව වැඩි ඒ වුණාට එහෙම ගස් කපන එක අපරාධ නේද අද කලින් ගිහින් ගෙදර ගිහින් උයමු වෙන තේර මාළුවක් දාන්න අයිස්ක්‍රීම් මං කරන් යමුකෝ කොහෙන් හරි දෙය අධ්‍යය රැල් මාන්නේ ආයේ කඩ නෑනේ අපරාධ අනිත් පැත්තේ එන්න තිබ්බේ මෙන්න මෙතන තමයි අපි වෙනදා ඇවිදින්නේ එහෙට තමයි මේ පාර පෙන්නුනේ
ඊට පස්සේ තමයි අසපුව හොයාගෙන ගියේ නේ ඊට පස්සේ නේද අපි අසපුව හොයන් ගියේ හරි අය යනවා වතුර පුරවන්න වතුර පුරවගෙන ඉන්න තමයි තියෙන්නේ ඔව් කිවෙනද යන තැන පේන්නේ චෝබන වතන තැනක් තියෙන්නේ දැන් තියන්නේ මෙන්න මෙතනින් හැරිලා ගිහිල්ලා මෙන්න මේ පාර තමයි යන්න තියෙන්නේ කීම් බලමු මම පින්ක් පැන්තර් ආස නැහැ එයා කතා පින්ක් පැන්තර් එයා කතා කරන්නේ නෑනේ ඉපා වෙන එතකොට පින්ක් පැන්තර් ගාෆීල්ඩ් තමයි ආසර ඒ කාලේ බලමු කාටුන් ටිකක් කියන්න ගාෆීල්ඩ් බෙන්ටෙන් තමයි ආස මම හරිද බෙන්ටෙන් ආස ඊට පස්සේ ගාෆීල්ඩ් ඊට පස්සේ මේ අර හයියෙන් දුවන්නේ කවුද සෝනි ස්කුබිඩු හරිද ඊට පස්සේ චුට්ටි ඇම්ඩන් හරිද ඊට පස්සේ තව තිබ්බ කඩියයි තඩියයි ඒකට පට්ටාස හරිද ආයෙ දියද ගියා හරිද බෙන්ටෙන් තමයි ආස ඔය හරි එහෙනම් ඔයා ආසින්ද කියවනේ මම සින්දු දන්නම් ඔයා ගෙස් කරන්න ඒ කියන්නේ මම සින්දුව දන්නම් ඔයා කියන කාටුනේ නම හා ඒක නම් බැරි නේ ඒක පුළුවන්ද දන්නේ කණ්ඩියානේ ගම්මානි කියන්නේ අංගර දංගර නේ අර මේ ජාතිකයේ ගියේ අර කාටුනේ නම නම මතක නෑ අර ජාතිකයේ ගියේ අර අන්න වෙනදා ඇවිදින පැට් එයා ඒක මම ඒක දන්නවා එයා කතා කරන්නේ උබි කරන්නේ නම හරි අනේ අංගර දංගර නෙමෙයිද ඉතින් දන්නේ ඉතින් යත්තේ කියන්නකෝ එයා දන්නවා නන්නේ අනේ සින්දු දිනන ඉතින් අංකල් දඟර නෑ කිව්වේ නෑ දංගර වලික මං කිව්වේ දංගර හරි ඒක හරි ඒක හරි මං කාටුන් එකේ මේවත් කිව්වනේ කියන්නේ මම ඒක දන්නේ බාබී හුබා කුණාරපි කියන්නේ බෑ එහෙම ඒවත් අපි බැලුවානේ ඒක දන්නේ නරකල බලන්නේ සූර පප්පා ඒක ඇල්ලෝනි සූර පප්පා ඒක දන්නවනේ දැන් වෙන එකක් දාන්න මේක කියලා කියන්නේ දන්නේ දෙරණ කීප එකක්ද දන්නේ සිරසේ දන්නේ මා නමත් කිව්වා ඉතල බයෝ කියලා එහෙනම් මේ ස්කුබිඩු තමයි සෝනික්ද සෝනික් එකක් වැරදුනා සෝනික් නේ ජාතිකයේ කිව්වේ කොහොමෙච්චි නෑ එහෙනම් අර මේ අපේ බලු පැටියා ඒක බලලා නැහැ බලලා දැකලා තියෙනවා බලන්න මොෆි දන්නේ දැන් මේක අම්මේ කඩියයි දණියයි දැක්කනේ අම්මයි මියුසික් ඇහෙද්දි මට පිස්සු වගේ අර චැලෙන්ජ් එක කරමුකෝ ෆුඩ් චැලෙන්ජ් එකක් තියෙන්නේ අර අනේ ඒක කරමු හරි ගෙනලා දවසක් කරමුද ආ කැමතිද ඉන්නේ මොනිස්ලාමි යා හැමති කියලා දන්න මම කරනවනේ කලේ මං ඔයාලට කියන්නේ හිතේ මේ කැමරේ කුජ්ජනලා හා රයිස් එකක් ගේන්න ඕනේ පීස් එකක් කියලා පීසා එක පොඩි නෑ ලොකේ කාලා නෑනේ අලුව ඇත්තටම හරි ඉතින්
මෙතන තමයි අපි වෙනද යන්නේ. නේ? අනේ මේ බලන්න මේවට අනික් කට්ටිය කියන්නේ ටර්පන්ටයින් කියලා නේ. අපි කියන්නේ කරපට්ටයි. 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 කරපන්ටයි. ටර්පන්ටයින් තමයි ඇත්තනම. ඔව් හරිනම ටර්පයින්. ටර්පන්ටයින්. ටර්පන්ටයින්. අනේ එච්චර එකක් ඕනේ දන්න නම කියමුකෝ. අරගේ කර කියන එක අයින් කරාම හරි නේද උනට? ලස්සන මේ අපි මේ උඩ ගියා නේද? එදා. කියන පාටි පස්සලා නේද? මං ඒකටත් ආස නැහැ උනාට. කට්ටිය ආස උනාට? මං අර සීස මොකද්ද රෝගේ ඒක නම් දන්නේ රොක් පේපර් සීසද? නෑ ඒක මන්ට හරියට තේරෙන්නේ නැහැ. නංගි දන්නා මට කියලා දුන්න දැන් මතක නැහැද? මේක නැතුව මං වාගේ පිටට මේ ඇඟිලි පහෙන් එකක් අයින්නම් ඔයාගේ හරියට කියන්නේ. හරිද? ඔයා මේ මොන ඇඟිල්ලද කියලා කියන්න. ඊට පස්සේ කරමු. නැත්නම් වෙන මොකක් හරි හොයාගමුකෝ ඒ වෙලේ. පිට්සා එකක්ම ඕනේ රයිස් එකක් හරි රයිස් උයි තව මොනවා හරි. ගොඩක් වෙලා යන්නේ නැත්තේ. ඉතින් කෑම ගොඩක් දාමු අපි නූඩල්ස්. එක එක කෑම දාලා බඩේ මරක් හදාගමු. අනේ මේ ඔක්කොගෙම ඇවිදලා ඉවරක් කරන්න ඕනේ අප්පා. අපි එහෙ යන්නේ කවද්ද සුදු? ඇත්තට මරේ යන්න මීටර උන්නේ නේ අපිට. නේද? දෙන්න හනිකට මිනිස් ලෝකෙට ආවරෝ බයියා කඳුළු එන්නට නාට දැසට රුබයියා දෙරණිගි රුබයියා අහලා තියෙනවා. ඒක මේ අපි පොඩි කාලෙම ගිහපේ ගන්න නෙමෙයිනේ. කාලා හැදෙන්නේ උඩ පම්මලි එහෙම කියනවා බලන්න ළමයි ලස්සන යනවා අපි පයින් අපි මෙන්න මේ පාරේ ගිහිල්ලා කොහෙටද ගියේ අර බිඳුනා පැත්තට ගියේ මෙන්න මේ පාරේ නේ මෙන්න මේකේ අම්මෝ ලස්සනයි යන්නේ जी नो सर ඒ දන්නේ මේ ලයිට් දාන්නේ නේ එහෙම ඉතින් මේ වගේ ගමකට අනේ හොල්නේ දැන් පාර තියෙන ඒකට ඇත්තට මෙන්න පාර මේක දාන්නේ අර උඩින් පාරක් තියෙන එකක් දාන්නේ ළමයින්ට එන්න ගෙස්ට් එකක් ඈ හොටෙල් එකක් නේ මේ රිසෝට් එක අනෝ අනාෂා රිසෝට් රිසෝට් එකක් නේ බණ්ඩාරනේ මේකට එන්නේ කොහෙන්ද පාර පාරක් දන්නේ බණ්ඩාර ටවුන් එකට ඇවිල්ලා එහෙම එන්න ඕනේ ඒ ඇත්ත පාරක් දන්නේ නැහැ නේ ඉතින් අපි දන්නව නේද ඉතින් අර උඩිනොත් පාරක් තියෙන්නේ උඩිනොත් පාරක් තියෙන්නේ බිදුනා පැත්තෙන් ඇවිල්ලා බිදුනාවෙන් එන්න ඕනෙත් නැහැ බණ්ඩාරේ ටවුන් එකට ඇවිල්ලා අටම්පිටිය පෙරහෙට්ටිය ඒ බස්සනත් එන්න පුළුවන් බණ්ඩාරට ඇවිල්ලා වටගම හරහා මල්ලත්ත කිරියොරුව චෙල්සි ඔව් එතනින් මහතැන්නේ බහින්න ඕනේ මහතැන්නේ බහැලා එතනින් හැබැයි ඉතින් වාහනයක් තියෙනවා නම් මේකෙන් නම් පුළුවන් වාහනයක් ඉතින් තියෙන්නේ නැත්නම් බස් එකේ ඇවිල්ලා එනවනම් තමයි අපි කිව්වේ අපි වගේ කට්ටියටනේ සිග්නල් නැහැ තාම මේ හැලේ කොහෙද සිග්නල් අම්මෝ වතුර යනවා ඒ මේ පැත්තට යන්නේ කොහෙද මෙතන එතන මේ එකපාරක් වැටලා මොකක් හරි වුණා නේ අද ලස්සනයි නේ සවු තිබ්බට ඒනට වහින්න ඕනි මේකේ අර ඔහිය වගේ ෆීලිං එකෙන්ද අපි ආවා පළවෙනි පාරනේ අපි හැබැයි දකින්න හැම එකම පළවෙනි පාර දකිද්දි ලස්සනයි නේ මේ වගේ කොටි වලස්සු මුකුත් නැතුව ඇද්ද මේ පැත්තේ කඩදර නැහැ ඒ උනාට අපි දන්නේ කොටි වලස්සු කොහෙද ඒ වුණාට පුණාගල අලි ඉන්නවා කියන්නේ අපිට ළඟදිම මේ පැතිවල අලි දැක්කත් හැබැයි මේ අලින්ට කන්න දේවල් නැහැ මේ ගස් කන්නේ පැත්තට අලි ඉන්නේ ඔව් ඉතින් වැඩක් නැහැ නේ කන්න දෙයක් නැහැ හැබැයි අර අපේ චූටියා ඉන්නේ චූටියාලා ගෙවල් පැත්තට එනවලු ඒ කැලේට ලොකු කැලයක් තියෙන්නේ අර අලි කොහෙන්ද දන්නේ මේ පුණාගල වැල්ලවයිට ළඟයි නේද
මෙන්න මේ ටික ළමයි ඔහිය වගේම අර අන්න අතන වගේ නිකන් කොට්ටිය ෆොටෝ ෂූට් කරලා වගේ තියෙන හන්දකල තියෙන ඒ අර ඔහියනේ අර ගන්න අර ගිය අර ඉජේ පිටිය අස්සර හදලා බලන්න ෆොටෝ එක ගහලා දෙන්න බෑ ඇතුළේ ඔහම කපලා ඇතුළේ වටේට සිමෙන්ති දාලා හදන්න ඇතුළේ කැඩෙන්නේ වින්ගේ වගේ මෙන්න මේ හරන්න ඕන සිමෙන්ති දාලා ඔහිය වගේමයි ළමයි මේ සුදු ෆොටෝ ගහලා දෙන්නකෝ හරි දිගහමනේ එද්දි ගහයි ඔයා ෆොටෝම නෑ ෆොටෝ ගහලා දෙන්න මේ වීඩියෝ ගන්න පොතරහයි මේ කරපන්ටයි නොහොත් ටර්පන්ටයි ඒ වර්ග දෙකම තියෙනවා ඒ ඇතර මේවා පිටින් ආපු ඒවා නේද ලංකාවට ලංකාවේ කොකනේ ලංකාවේ එකක් තියෙනවා ලංකාවේ එක මේ අර කළු පාට එක අර සුදු පාට එක ආවේ වෙන රටවල් වලින් ෂුඩ්ඩෝන්ගේ ඒවට වතුර හින්දෙනවා මේවට ඔව් මේවට වතුර හින්දෙනවා වතුර තියනවා වගේ නම් මෙහෙම නෙමෙයි ඔහිය ඒ වුණාට ඉතින් ඔහිය තියෙන්නේ මේවමනේ ඒ වුණාට හීතලයිනේ අනේ ඒ හීතල පැත්තේ නුවරඑළියට සංගයි නේද මෙතන අපි ෆොටෝ ගහුව මතකද අපි ෆොටෝ ෂූට් එකක් කරන්න දුර යන්න නැතුව මෙහෙමුද ෆ්‍රී ෂූට් එක බෑ ලස්සන තැනක ගිහින් කරන්න ඕනේ කොහෙද යාපනේ අපි යන්නේ නිව්සීලන්තද ළඟයි නේ අපිට සල්ලි තියෙනවනේ අර උඩට ගියාම ලස්සනයි අපි කලින් ගියා දැන් කම්මැලි දැන් කොහොමද යන්නේ අවුවේ ගියොත් අපි දෙන්න මැරිලා कोई बात नहीं है बस एक कुछ आना पाएंगे अरे बारे में मैंने बंडार वेले रिसोर्ट එක තමයි කවුරු එනවද කමන්නේ ගියපද හම්බෝ එනකො පස්සේ මං ගාවට ඔයාලට බැන්දම තමයි මම පලි ගන්න නේද බැන්දම ඕඩ රැට මම පලි ගන්නකො ඇයි අපි දැන් මේ රිසෝට් එකම පෙන්නන්නේ අපි මෙතන කරන්නේ කොමර්ෂල් එක නෙමෙයිනේ අංගිරින් පාර බලන්න එනට ලස්සනයි ඔයා ඊට පස්සේ වෙලානේ ඉන්නේ මට තේරෙනවා ඔබගේ නිශ්ශබ්දතාවය අවුවා මම කුඩක් දෙන්න බෑ කුඩක් විතර එන්න අබ්බෝ අර ගණුව වනාන්තරේ මේකට හැබැයි තව කන්ද දෙකකට විතර හැබැයි ටවුන් එකේ තියෙනනේ අපි අර කන්දක යංගු දවසක මං කිව්වේ හේ අර එද්දි මෙන්න මේ කන්දේ උඩ ඔය තියෙන පේන්නේ ඒ කියන් උඩට ගිහින් බලමු සත්තු ඇතිනේ හැබැයි අතනින් පයින් කරන් යන්න ඉතර කරලා තිබේ එතන කැලේ තිබුණේ නෑ ඔය කන්ද හොම්බෙන්නට අපි යමු අයිස්ක්‍රීමකුත් කන්න බැරි වුණා නනේ නැගිනහිර කොහෙද දන්නේ නැහැ මෙහෙට මේ ඉන්න දෙන්න සුපිරි ටික තියනවා වගේ නේද අර පේන විදිහට මෙතන ලොකු එකක් නේද අනේ මේ කන්දේ නම් ගිහින් බලන්න ඕනි නේ දවසක උඩම මේවා වගේ අර පොඩි අපි දැන් යනවා යන්න හදනවා වගේ පොඩි කන්ද නෙවෙයි නේ කැම්පින් ඔව් එතකොට මේ වගේ ඇති නේද හැබැයි ඔව් ඔව් අර මල වගේනේ පේන්නේ එතකොට කන්ද ලොකුවට පේන්නේ ඒකට කැම්පින් කරන්න එහෙම ලස්සන ඇති නේ අර 6 වෙනි ඩොස්ම කන්ද කියලා කිව්වේ අර ග්‍රේට් වෙස්ටර්න්
6 17 කියවුවේ මං කියවුවේ අර ඒකට වඩා සිරිපාද සෑ කියන්නේ 3 4 5 ඒ ටිකේ නේ ඇත්තනේ එක නෙමෙයිනේ කොහොම කනවතෝ ඔයා මේ කාටියගේ වචන අල්ලගෙන ඒව බලන්න හොඳයි මං කිව්වම තමයි හොඳ නැත්තේ ඔඩනේ මේ කන්ද තමයි යන්න මේ මට බෑ උඹර ගිය සතර මම බය නෑ තඩියා අයියෝ යන්කෝ අපට ගිහලා කවුල් දෙකද දෙනවා අල්ලා හිටියේ නෑ නේ ඉතින් යන්නකෝ මට කිම කෑග ගහ ඉන්නේ උක තඩියා උක තඩියා ඒකත් නැවත කියලා ඉන්නවා ඉතින් දැන් මගේ කකුල් දෙකෙන් ගා යන්නේ මම වෙන කොල්ලෙක් හොයාගන්නවා හරිද මන්ට ඔහොම සැද්ද දානවා නම් මන්ට ඕනේ මට ඕනේ ඇද කරන්න එපා හරිද ඊළඟ ආත්මේ ඇද වෙලා ඉපදේ ඇද කරන්න විතරයි දන්නේ මට කොහොමද ඉස්සලා මං ගහන්න ආවේ කන්නත් යමින් යන්න එපේ අපි මේ දාගෙන දවසක් විනාශ කරන්නේ ලස්සන පැත්තකටද ඔව්නේ නෑ පැයක් දා පැයකේ තියෙනවා ඔව්ද කව බක්කන්න මෙතන බක්කාලා ආයම් අර කන්දේ යම් හරිද බක්කාලා පියනවා කාලෙම ජාතික ආහාරනේ ඔයා මිදුවේ පරිප්පුයි ගැටයක් වදාලා නැහැ ගැට දාලා කියන්නේ රූටි හාමු හොද කම්මැලි නැති ඉතින් අරක ලේසි දාදුකට දාන්න ඉඳී කම්මැලි නැති එකක් මට නෑ කම්මැලි නැති එක මේ මොකද්ද මේක ඩොක්කේ කැල්ලද ඕනේ නිවාඩු දාන්න මං උනත් වැඩ තියෙනවා මම නිවාඩු දාගන්න ඕපන් එකේ තියෙනවනේ ඒටිආගේ තියෙනවනේ එක්සෑම් නැත්තම් නිවාඩු දාගන්න හරිද මට අවුලක් නෑ ඒක මට ඉතින් එක්සෑම් තිබ්බොත් කොහොමද දැන් රිපීට් නේ මේ පාර මේ අපි අර එද්දි පෙන්නන කන්න තියෙන එහෙට වෙන්න තියන්නේ එහෙම වුණොත් එහෙම ගිහින් මේ පැත්තෙන් ගෙදර යන්න අපි දෙන්නා පේනවඩා පේනවද අපිට බෝඩ් එක මේ පැත්තෙන් පේනවනේ ඔව් නේද මම මේක ඔට්ටෝනේ ඔට්ටෝ එන්නේ ඒක තමයි මං කියන්නේ නෑ නෑ සිංගල් එක තේින්නම් ඉතර විනාඩි 5ක් විතර ඉතින් ගෙදර යඩෝ දැක්කාලා ගැහැට මොකක් හරි මල කඩුත්තුවක් වෙලා තියෙනවා ඒ උස්මඩ පුදු පාර හම්බුණා උඩ පාරේ තමයි අපි දැන් යන්නේ කලින් ගියේ අසපුවට පහළ පාරේ නේ සුදු ඔව්නේ පහළ පාරේ යම ළමයි අසපුවට යන්න පුළුවන් වාහන ගිහින් නම් මේ හොඳ පාරක් තියෙනවා ඔව් කොහෙද යන්නේ කියලා බලන්න කුතුහලයක් තිබ්බා නේන බලන්න අර චූටි මල් ගහ ලස්සන අර චූටි එක මේ ඒක ලස්සනයි නේ අර තින් ඒ චූටි ෆයිනස් ගහ නෑ නෑ ළමයි පාරේ පාර දිනවා සාතුටුයි අමුතුයි අනේ හරි සීසීලසයි පාර ඉවරයි අම්මට කිරි අන්න අසපුව පේනවා අසපුවේ තියෙන චූටි කුටියක් කොමගේ අත පේන්නේ මෙන්න මේක චූටි කුටියක් පාර දිගේ යන්නේ නේද මේ මෙහෙන් කන්දට නගින්න පුළුවන් වුණාට අපිට මහන්සි මට මහන්සි අපි පාර දිගේ ගිහින් බලමු
gosh. අරන කොඩි හැම පේනවා ආසුපේ. නම් බයික් එකක් ගන්න වෙනවා සුදු. අම්මා ගන්න දෙන්න තියෙන ප්‍රශ්නේ. සල්ලි හොයාගත්ත වෙලේ ඒක ගන්න දෙන්නේ නැහැ. තිබ්බනම් මරු. එහෙනම් මේ වගේ තැන් 10ක ඇවිදලා අද අපි දෙන්න. අසපුවේ උඩ පැත්තකට තන්නේ වැටෙන්නේ. අය අරහේ වැටෙන නෑ නේ මේ අසපුවෙන් දුරට මේ කන්ද යන්නේ. අවශ්‍ය පිටිපස්ස පාරක් දන්නේ නැහැ. කොයි? එහෙම පාරක් තිබ්බට ඒක තිබ්බේ කොන්ක්‍රීට් වලින්. හරි. වීල් යනවා තේරෙද පාර? ආ? මේ හැරේ ඉන්න ඇතුළේ පාරක් තිබ්බේ. ඒක දන්නේ නැහැ නේ. මේ ළමයි දර එකතු කරන්න කට්ටිය ඇවිල්ලා ඉන්නවා. මෙතෙන්නේ විශාල සද්දයක් එක්ක සද්දයක් ඇහුණා. ලස්සනකුත් තියෙනවා නේ. අන්න තඩි කන්දක් ලස්සන එකක් හම්බුණා. තාවුස්නේ ටවර් එකකුත් තියෙනවා. මේ පාර ඇවිල්ලා චොපර් පාර දැන් මම පෙන්නේ පාර. ඒක වෙන්නේ සමහරට. ආනේ තේවතු කන්දක් තියෙන්නේ. ඇවිදින්න පුළුවන් කන්දක් නෙමෙයි. තේවතු කන්ද කියවල. අර්ජින චොපර් පාර දැන් මම අර දිවෙන්නේ අර කන්දඩු ගයක් කිව්වා වෙන්නේ. කොතන? අර්ජින නැතන. ඔව්. ඒක ඔය තියෙන චොපර් පාර දැන් එහා පැත්තේ මේක. තේවත්ත. ඔව්ද? ඔව්. කොට සිරි වෙනවානේ. ඔව් මෙන්න පහළ පාරකුත් තියෙනවා. ආ? ඒක අසපුවට වෙන්න ඇතිනේ. ඔව් අපි ඔය අසපුව පාර තමයි ඕකේ වෙන්න ඇති අපි යනවා ඇත්තේ. අපේ අම්මලා වණන් දර තියෙනවා. ඉඳී මේකෙන්. ඔයා මාව ගන්නව නම් මට පුළුවන්. දල්ලුවක් දෙන්න නගින්න. ඔයා උඩට ගිහින් මට අත දෙන්න. එහෙම බෑ. නෑ ඔයා ගිහින් අත දෙන්න මට එහෙම පුළුවන්. ඔයාට හිතනවද මේ අතරම අර හොටෙල් එක ගාවට වැටෙන්නේ කියලා? අම්මේ. ගාඩෙන් යනවා. කොහේ ආවේ දන්නේ නැහැ. බඩගිනි වුණොත් ආයේ කන්න මොකුත් නැහැ. මොනවද තියෙන්නේ? නැත ලස්සන වාඩිලා ඉන්න තැනක් තියෙනවා. හරිද? සුරංගනා ලෝකයකට යන්නේ. අර ෆිල්ම් වල වගේ කියම හම්බෙන්නේ. අපිටත් එහෙම ලෝකයක් හම්බෙන්නේ. ඒක තමයි මං කිව්වේ. ඊළඟට මටත් හිතෙන මේ පැත්තේ. හැබැයි කන්දෙන් ආපුවම මේක පේන්න ඕන නේ. මම වීඩියෝ එකට දැක්ක නිකන් හොල්මනක් ඉන්නවා වගේ. මං ඉන්නවද? අපි අර තියෙන අනාශ හොටෙල් එක. පුටුව ගාවට තියෙන. පුටුව ගාවටද? අපි වෙන කන්දකින් සුපිරි. මොකද? සමස් තමයි. සමස් තමයි. තනල් ටික අතන් දිනවා. තනල් ටික අතන්. තනල්. කොබෑගේ? ඔය. ඔයා තමයි කක්ක කොල්ල. මං චූසෙල්ල නම් ඔයා කක්ක. ඔය ඔයා මට දාදරේ මං ඔයාට දාදරේ කියන්නකෝ නෑ කියන්නකෝ නෑ කියන්නකෝ
ඔයා මට ආදරේ මං ඔයාට ආදරේ. දෙක එකට උත්තර දෙන්න. මම ඔයාට ආදරේ. එහෙනම් ඔයා ගෙදරට යන්න. ඔයා මට ආදරේ. එහෙනම් ඔයා පයින් යන්න. ඉතින් ඔයා මට ආදරේ. ඉතින් පයින් යන්න මං ආදරේ කරන කට්ටිය යන්න ඕනි පයින්. දුමනට ඇරි හිතලයිද? අපි කැම්පින් යන්කෝ. බඩු ටික ගමුනේ. ඔය ට්‍රැවලින් බෑග් එකයි ගෑස් පොඩි මේක මේක හදන්නේ. ඒකයි මේ ටෙන්ට් එක. ටෙන්ට් එකයි. ඉතර? පොඩි කිලියෝ මොනම ඒවා නම් ආයෙ ගන්න බැරි ඒකයි. මට උඩු. කනගල්ලා. අද ෆොටෝ එකක් හල් දෙනවා මෙතනින්. බලන්න ළමයි අපි ගිහින් ආයෙ වැටුනේ එතනටම තමයි මං කිව්වේ අර පාරේ ගියා නම් කොයි හරි යන්න තිබ්බා. එතනින් යන්න ඕනේ. මෙරහම ඉන්නේ. හා. කොයි හරි පාරක ආයෙ ඉන්න වෙනවනේ දවසක. සමන්න. ඉතින් මම වඩන්න බැයිද? ඔය අපි බෝතලෙන් සිටියක. නැත්නම් නේ. ලිසයි. හරි ඉතින් මොකද? හලිලි කිව්ද? දම්මේ මෙන්න කෝටුවක් මට කරදර කරනවා. රාදේ අපේ ගමන දවස කමන්නේ. මේ කැලේ ලස්සනයි. ඒ කන්ද සුදු ආඩ එක. මේක ලස්සනයි. හොඳයිද? යමුද? හයි මෙතනින් බයිමු. එන්න මෙතනින් බයිමු. ඒ වල ගෙදර ගියා කියන්නේ. අපේ ගෙදර තියන්නේ. ඕ ලිස්සයි. දඩින් බිඩින් ඩොං. කන්න ඩොං. සුදු මහත්තයාට බෑග් දැක්කද මම බෑග් එක අරගෙන ඉඳින දුක. මොකක් වෙන්නේ? ඉංගවම කොයිනේ? අර ලොකු තට්ටු ගම. අර ඒ කාලේ චූටි බෝනික් කොන්ට හන්දන ලස්සන ගවමන් තියෙන්නේ හන්දලා ඉන්නේ ඉන්ක වගේ. මේක ලස්සනයි විතරනේ. කො. ඒ බෑග් එක දාන්න පුළුවන්. ඕකේ. අනනේ ඔක්කොම හරියන. මම ඉතින් ඊයේ ඔයද? මාත්. මාත්. හරියනේ ආයේ පෙන්නලා වැඩක් නැහැ නේද වීඩියෝ එකේ? ඉන්න මෙතනින් ඉවරයි. බයි. බයි කියන්නේ. බයි බයි. යඩන්නේ නැහැ නේ තුරු ටික පෙන්නලා. ළඟට එන්න මගේ. පොඩ ඉන්න. පොඩ යන්න. සමන්නේ. හලෝ. සරත් මහත්තයා කොහෙද ඉන්නේ? මොකද? කීයද යන්නේ? බස් එක නැගිටි කොල්ලක් දෙනවා මට මුන්නේ නැගින්න. කටුගහේ නැගින්නේ.
ඔබ සොයා එන්නේ මී මහදේ රුංගයා තුනා වෙන්නේ හැංගුවේ ඇයි ප්‍රියේ මල්විලේ හංසයා Đây nhìn được